සලෝත් චෙමයි පාචේට්ස් ප්‍රියතේනේ ඉතිං කොහොමද මගේ යාළුවනේ අද ඉතින් ඉරිද දවසක් මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ පල්ලියට ඉං අපි ලංකා ඉන්න කාලෙ හැම දෑමිරිදර පල්ලියනවානේ ඉං අදත් පල්ලි යන්න කියලා තමයි හැදුවේ ඒ තමයි එලිය වියව් එක තිං හොම එඩියත් බරල්ලා ලෑස්ති වෙලා ආව ලිෆ්ට එකට දැන් ඉතින් පල්ලි යන්න තමයි තියෙන්නේ නාව මම බස් හෝල්ට එකට දැම් බස්ස කෙනකං ඉන්න ඕනේ ඔන්න හිමිට මීට මගේ බස්ස එකත්තාව දැන් ඉතින් නැගලා යන්න තමයි දන්නේ ඉතින් කොහොමරි මගේ ෆයිනල් ලොකේෂන් එකට ආවා අද මමාවේ සෙන්ජෝසප් චර්ච්චකට බුකරස්ටල මේක ඉතින් හැමෝම දන්න කියන තැනක් අපේ බුකරස්ටල ඉන්න යාලුවන හැමෝම දන්නවා මොකද ගොඩක් කට්ටියෙනවා මේකේ දිව්‍ය පූජාවල් තියෙනවා උදේ නමයට දහය අමාරට දවල් 12ට මේවා තියෙන රුමේනියා භාෂාවේ ඒවගේම විශේෂම දේ තමයි අපේ සිංහල කට්ටියට සිංහල දිව්‍ය පූජාවත් තියෙනවා හවස දෙකහා මාරට ඉතින් එන කට්ටියට එන්න පුළුවන් මේ තමයි පල්ලිය ඇතුළ හරිම ලස්සනයි මේ පල්ලිය ඇතුළ ඔබලන්ට පේනවා දැක්කහම මාරම ලස්සනයි මාත් අද තමයි මේ පළවෙනි වතාවට ආය පල්ලියට ඇත්තරම මාරම ලස්සනයි මේ පල්ලිය ඇතුළ ඉතින් අපේ සිංහල පූජාව මේ පල්ලිය නෙමෙයි තියෙන්නේ පල්ලෙහා පල්ලිය තමයි තියෙන්නේ මේ පඩිය පෙළ පල්ල බැහැගෙන ගියාම තියෙනවා පොඩි පල්ලියක් ඒක තමයි තියන්නේ මේ පල්ලිය තියෙන දවසුත් තියෙනවා ගොඩක් දුරට අර පල්ලෙහා තියෙන පල්ලිය තමයි තියෙන්නේ ඉතින් මේ බලන්න හරිම ලස්සනයි දැන් මේ දිවි පූජාව පටන්ගන්න ආසන්න මොහොතක් තව ටිකක වෙලාවකින් දිවි පූජාව පටන් ගන්නවා ඉතින් මම අදාවේ දහයාමාර පූජාවට මට අදහවස හුඩි වැඩත් එනෙද මට හවසකට එන්න පැරිවෙනවා සිංහල පූජාවට ඉතින් ම රුමීනිය භාෂාන්තින පූජාවට තමයි අද සහභාගි වෙන්න හදන්නෙමේ ඉතිං දිවි පූජාවෙන් පස්සේ මම ආව ඉටි පන්දම් පත්තු කරන්න ඉතින් මේ තමයි ඉටි පන්දන් වල ගණන් ලේ 12යි ලේ 3යි ලේ කහමාරයි මේ වගේ තමයි අපිට ඉටි පන්දම් පත්තු කරලා තියෙන් ඉටි පන්දම් පත්තු කරන්න තියෙන්නේ ඉතින් මාත් ඉටි පන්දම දෙකක් පත්තු කරා ඊට පස් ඉතින් ම පල්ලියෙන් ඇවිල්ලා පාරදිග ඇවිදගෙන එද්දි මේ වගේ ලස්සන තැන් ගොඩක් මට හම්බෙනවා මේ පාරේ ඉතින් මේ බිල්ලිස් හරි ලස්සනයි ඒ කියන්නේ මාරම ලස්සන ඒ කියන්නේ මේ ක්ලයිමේට් එක දැන් අව්ව පායලා අවට වටපිටාවේ ගස් ඔක්කොම මල් පිපිලා හරිම ලස්සනයි ඉතින් මේ දෙන්න තවත් ඒ වගේ ලස්සන තැනක් මේ වගේ ලස්සන තැන් ගොඩක් කම්පුණා මට මේ පාරදිග එද්දි මේ පාරේ ඇවිදගෙන එද්දි මේත් ඒ වගේ තනත් තමයි මවගලන්න විතර නම පෙන්න්නම් මේ තියෙන්නේ ගොඩක් හොටෙල්ස් රෙස්ටරන්ට්ස් තමයි මේ පාරමට දකින්න තිබේ මේ හොටෙල් එකක් ගොඩක් ෆොරිනස් ලයිම මංහිතන්න ට්‍රවල් කරන්න හෙම ගොඩක් ඉන්නවා මේ හරිය මේ ලොකේෂණ කාරිය මොකද මං ගොඩක් දැක්කා මේ තින්නේ පාරේ මේ පාර දිගටම ගොඩක් තියෙන රෙස්ටරන්ට් පාරයින ගොඩක් රෙස්ටරන්ට්ස් තියෙනවා ඉතිං විදරිවර වෙලා ගෙදර යන්න කියල තමයි හදන්නේ ඉතිං අද මම යන්නේ මෙට්‍රෝ එක මේ වගේ තමයි ඉතින් මෙට්‍රෝ එක එන්නේ මේක ඉතින් ලංකාය කෝච්චි යනවගේ එක්ස්පිරියන්ස එකත් තමයි ඇති මේ වගේ තමයි අපට මෙට්‍රෝ කර නගන්න තියෙන්නේ කරන කලා හොම ඉඳගන ඉතින් මේ වගේ තමයි මෙට්‍රෝ එක ඇතුළේ ඇත්තරම ලංකාය කෝච්චිය ගෙනාවගේ තමයි ඉති ආයත්මයගේ ලස්සන වීඩියෝගින් හමමු හැමෝටම ලරවදරේ හොසිබෝනා